අයිබෝවන් අපි විශ්වවිද්‍යාල නවනිපැයන්කරුවන්ගේ සංගමය ඔබේ දරුවට මෙන්න මේ වගේ අත්පත්‍රිකාවක් හම්බෙලා තියෙනවා. ඒ අත්පත්‍රිකාවට අදාළ උපකරණ කට්ටලේ තමයි මේ තියෙන්නේ. දැන් අපි බලමු මේ උපකරණ කට්ටලේ මොකක්ද වෙන්නේ, කොහොමද දරුවගේ අධ්‍යාපනයට මේක සාර්ථකව යොදාගන්නේ කොහොමද කියලා. මේක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ 2 3 4 5 ශ්‍රේණි දරුවන්ට ශිෂ්‍යත්ව විභාගයට ලොකු අත්දැකීමක් ලැබෙන විදිහට තමයි අපි මේ උපකරණ කට්ටලේ නිර්මාණය කරලා තියෙන්නේ. උපකරණ කට්ටලේ කොටස් ටික තමයි දැන් ඔබට මේ පේන්න තියෙන්නේ. මේක අපි යොදාගන්නේ ළමයාගේ ගණිත හැකියාව වර්ධනය කරන එක පැත්තකින්, අනිත් පැත්තෙන් ළමයා ශිෂ්‍යත්ව විභාගයට යන්න කලින් ප්‍රශ්න පත්‍ර ගොඩක් කරන්න ඕන. දැන් මේ දරුවෝ ප්‍රශ්න පත්‍ර කරන්න ටිකක් මැලිකමක් දක්වනවා. ඒ වගේම චක්කරේ පාඩම් කරන්නත් මැලිකමක් දක්වනවා. ඒ හින්දා දරුවන්ට පුවරු ක්‍රීඩාවක්, බෝඩ් ගේම් එකක් විදිහට චක්කරේ ඉගෙන ගැනීමට සහ පේපර් ප්‍රශ්න පත්‍ර කිරීමට තමයි මේ උපකරණ කට්ටලේ මේ කොටස් අපි පාවිච්චි කරන්නේ. ප්‍රධාන වශයෙන් මෙන්න මේ වගේ අපේ මේ බෝඩ් ගේම් එකේ ක්‍රීඩා පෙතක් තියෙනවා. මේ කොටස අපි පාවිච්චි කරන්නේ චක්කරේ. ඒ කියන්නේ ගුණන වගුව පාඩම් කර ගැනීමට, අවබෝධ කර ගැනීම සඳහා. ඊට පස්සේ මේ කොටස පාවිච්චි කරන්නේ ප්‍රශ්න පත්‍ර 2 3 4 5 ශ්‍රේණි වල ප්‍රශ්න පත්‍ර කිරීම සඳහා මේක පාවිච්චි කරනවා. ඊට පස්සේ දරුවන්ට මේකේ ලකුණු දීමේ පටිපාටියක් නෙමෙයි තියෙන්නේ, තෑගි හම්බෙන ක්‍රමයක් අනුගමනය කරන්නේ. තෑගි විදිහට අපිට මේ විදිහට තරු මල් හම්බ වෙනවා දරුවන්ට. ඒ වගේම මුදල් නෝට්ටු වලින් තෑගි හම්බ වෙනවා. එතකොට දරුවට මේකෙදි මුදල් භාවිතය පිළිබඳ අවබෝධයකුත් ලැබෙනවා. ඊට පස්සේ කාලය මනින්න අපි පාවිච්චි කරන ඔරලෝසුවක් නෙමෙයි, මෙන්න මේ වගේ වැලි ඔරලෝසුවක්. එතකොට ප්‍රශ්නයක් අහනකොට මේ වැලි ටික උඩ තියෙන බෝතලෙන් පල්ලෙහා බෝතලයට වැටෙන්න ගත වන කාලය මැනලා තමයි අපි මේ ප්‍රශ්න වලට උත්තර ලබා දෙන්නේ. ඊට පස්සේ දරුවන්ට ක්‍රීඩාව ඉදිරියට පවත්වාගෙන යන්න මේ විදිහට දාදු කැටයක් හම්බ වෙනවා. ඒ වගේම දරුවෝ දෙන්නෙකුට 3 දෙනෙකුට මේ ක්‍රීඩාවේ දෙන්න පුළුවන් ඉත්ත වර්ග කිහිපයක් හම්බ වෙනවා. ඊට පස්සේ විශේෂයෙන් මෙන්න මේ ගණිත ගුණිත හපන කියන පොත තමයි පාවිච්චි කරන්නේ ගුණන වගුව චක්කරයට. ඊට පස්සේ මේ විදිහට ප්‍රශ්න පත්‍ර පොත් 4ක් හම්බ වෙනවා. 2 වසර 3 වසර 4 වසර 5 වසර විදිහට ප්‍රශ්න පත්‍ර පොත් 4ක් හම්බ වෙනවා. අපි බලමු එහෙනම් කොහොමද ගුණන වගුවට මේ උපකරණ කට්ටලේ යොදාගන්නේ සහ ප්‍රශ්න පත්‍ර කරන්න මේ උපකරණ කට්ටලේ කොහොමද යොදාගන්නේ කියලා අපි දැන් බලමු. මුලින්ම අපි බලමු කොහොමද ගුණන වගුවට මේ බෝඩ් ගේම් එක යොදාගන්නේ කියලා. ගුණන වගුවට මේක යොදා ගන්නකොට දරුවෝ මෙන්න මේ ක්‍රීඩා පෙතේ මෙන්න මේ ඉහළ කොටස තමයි පාවිච්චි කරන්න ඕන. මෙතන අපි ගේම් එක ස්ටාර්ට් කරන්නේ මෙතන අංක 1කින්, ගේම් එක අවසන් වෙන්නේ මෙතන අංක 32. එතකොට පිළිවෙලට චක්කරයට ආශ්‍රිත ප්‍රශ්න තමයි මේ කොටු හැම එකකටම දරුවන්ට ලැබෙන්නේ. මුලින්ම යාළුවෝ දෙන්නෙක්, ඒ කියන්නේ දරුවෝ දෙන්නෙක් එකතු වෙනවා. එකතු වෙලා මෙන්න මේ වගේ ඉත්තෝ දෙකක් ඒගොල්ලෝ බෙදා ගන්නවා. අපි හිතමු එක දරුවෙක් මේ ඉත්තව තෝරගත්තා කියලා. ඊට පස්සේ අනිත් දරුවා මේ දාදු කැටේ අතට අරගෙන දාදු කැටේ උඩ දානවා. දාදු කැටේ උඩ දාපුවාම අපිට ලැබෙන අංකයක් තියෙනවා. ඔන්න අපි හිතමු අංක 5 ආවා කියලා. ඒ දාදු කැටේ උඩ දාපු දරුවා එයාගේ ඉත්තව මේකේ අංක 5න් තියා ගන්නවා. තියාගත්තට පස්සේ අනිත් දරුවා මෙන්න මේ පොත අතට අරගෙන මෙන්න මේ අංකයට ප්‍රශ්නය කියන කොටසට ගිහින් අංක 5ට අදාළ ප්‍රශ්නය අර අනිත් දරුවගෙන් අහනවා. දෙවරක් 5 කීයද කියලා අහනවා. ඒ අහනකොට මෙන්න මේ වැලිසරාව මේ විදිහට අර දරුවට පේන්න තියන්න ඕන. එතකොට මේ වැලි ටික පල්ලෙහාට වැටෙන්න කලින් පිළිතුර ලබා දෙන්න ඕන. දෙවරක් 5 පිළිතුර 10යි කියලා ලබා දෙන්න ඕන. ඊට පස්සේ අපි බලමු මේ පොතේ මේ පැත්තේ තියෙනවා
ඒ නිවැරදි පිළිතුර සහ පිළිතුරට අදාළ තෑග්ග. අංක 5ට පිළිතුර 10යි. තෑග්ග 1 තරුවයි. එතකොට අපි මේ විදිහට තරුවක් අරගෙන අර දරුවට ලබා දෙනවා. ඒ තරුව යාට තියාගන්න කියලා. ඊට පස්සේ නැවතත් දාදු කැටය උඩ දාපු යාළුවා නෙමෙයි අනිත් යාළුවට දාදු කැටය ලබා දෙනවා. ඊට පස්සේ එයත් දාදු කැටය උඩ දානවා. එයාට ලැබෙන අංකයට තවත් ඉත් එක්ක අරගෙන අපි එයාගේ අංකය උඩින් තියා ගන්නවා. මේ විදිහට තමයි මේ ගේම් එක ඉස්සරහට යන්න තියෙන්නේ. එතකොට ඉදිරියට යන්න යන්න චක්‍රය ආශ්‍රිත ප්‍රශ්නය සංකීර්ණ වෙනවා. එතකොට ලැබෙන තෑග්ග තරු මල් ඊට පස්සේ මුදල් නෝට්ටු ප්‍රමාණය වැඩි වෙනවා. අපි දැන් නැවත බලමු. දැන් මුලින් දරුවට වැටුනේ අංක 5 නම් ඊට පස්සේ ඒ දරුවට නැවත දාදු කැටේ හම්බුනහම ඊළඟ වටේ දෙයාට අංක 4 ලැබුණා කියලා හිතමු. එතකොට 5 ඉඳලා 4ක් අපි ඉදිරියට යන්න ඕන. 1යි 2යි 3යි 4යි අංක 9ට එන්නේ. ඊට පස්සේ දරුවට අහන්නේ අංක 9ට අදාළ ප්‍රශ්නේ දෙවරක් 9 කීයද කියලා. මේ විදිහට දරුවෝ දෙන්න මාරුවෙන් මාරුවට දාදු කැටේ උඩ දමමින් ඉත්තව ඉදිරියට ගෙන යමින් එයාලා නතර වෙන තැන ප්‍රශ්නයට පිළිතුර දෙමින් 12/12ට අංක 132ට යනකම් මුලින්ම ගියපු කෙනා තමයි ජයග්‍රාහකයා වෙන්නේ. ඒ වගේම වැඩිම තරු ප්‍රමාණයක් සහ වැඩිම තෑගි මුදලක් හිමි කරගන්න කෙනා තමයි මේ ක්‍රීඩාවේ ජයග්‍රාහකයා වෙන්නේ. මේ විදිහට තමයි ගුණන වගුව. ඒ කියන්නේ චක්‍රය කටපාඩම් කරන්නේ නැතුව ආයාසයකින් තොරව දරුවෝ ආසාවෙන් ක්‍රීඩාවක් විදිහට මේ උපකරණ කට්ටලෙන් මතක තියාගන්න. දැන් අපි බලමු දරුවෝ ප්‍රශ්න පත්‍රයක් කොහොමද ක්‍රීඩාවක් විදිහට කරන්න කියලා. මේකේ විශේෂම දේ තමයි අපි මෙතන ප්‍රශ්න පත්‍ර 4ක් ළමයිට ලබා දීලා තියෙනවා. 2 වසර level 1, 3 වසර level 1, 4 වසර level 1, 5 වසර level 1. එතකොට මෙතන තියෙන්නේ මේ පේපර් කට්ටල 4 අපිට ශ්‍රේණි වශයෙන් භාවිතා කරන්න පුළුවන්. මේ ප්‍රශ්න පත්‍රයේ තුල ප්‍රශ්න 30ක් අඩංගු වෙනවා. ඒ ප්‍රශ්න 30ම විෂය නිර්දේශම ආවරණය වෙන පරිදි තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට අර මං කලින් සඳහන් කරපු ක්‍රීඩාව විදිහටම තමයි මේකේ ඉදිරියට යන්න තියෙන්නේ. හැබැයි මේකේ ප්‍රශ්න තියෙන්නේ චක්කරෙන් නෙමෙයි විෂය දැනුමට අදාළ ප්‍රශ්න තමයි තියෙන්නේ. එතකොට අර මුලින් සඳහන් කරපු විදිහටම යාළුවෝ දෙන්නෙක් එකතු වෙනවා. එකතු වෙලා ඉත්ත වර්ග දෙකක් බෙදා ගන්නවා. ඊට පස්සේ මේ පල්ලෙහා තියෙන ප්‍රශ්න පත්‍ර හපනට අදාළ පෙත තමයි මේකෙදි භාවිතා කරන්නේ. අපි හිතමු එහෙනම් ඔන්න යාළුවෝ දෙන්නෙක් එකතු වෙලා ඉත්ත වර්ග දෙකක් බෙදාගත්තා. බෙදාගෙන ඔන්න මුලින් එක යාළුවෙක් 2 වසර යාළුවෝ දෙන්නෙක් මේ ක්‍රීඩාව යෙදෙනවා නම් 2 වසරේ පොත තමයි අපි අතට ගන්න ඕන. ඊට පස්සේ මුලින්ම එක යාළුවෙක් පොත අතට ගන්නවා. ඊට පස්සේ අනිත් යාළුවා දාදු කැටේ අතට ගන්නවා. දාදු කැටේ අතට ගන්න යාළුවාගේ ඉත්ත තමයි මේ තියෙන්නේ. මුලින්ම දාදු කැටේ අතට ගන්න යාළුවා මේ විදිහට දාදු කැටේ උඩ දාලා අපි හිතමු අංක 1 ආවා කියලා. එයාගේ ඉත්තව මේකේ අංක 1 උඩින් අපි තියාගන්නවා. ඊට පස්සේ අනිත් යාළුවා මේ පොත අතට අරගෙන අංක 1ට අදාළ ප්‍රශ්නය අහනවා. සිදුහත් කුමරුගේ මවගේ නම කුමක්ද? ඒ ප්‍රශ්නේ අහපු ගමන් අපි නැවතත් මෙන්න මේ වැලිසරාව අර දරුවට පේන්න මේ විදිහට හරවලා තියෙනවා. මේ වැලි ටික පල්ලෙහාට වැටෙන්න කලින් ප්‍රශ්නයට පිළිතුර දෙන්න ඕන. සිදුහත් කුමරුගේ මවගේ නම කුමක්ද? හරි පිළිතුර දුන්නද කියලා බලන්න අපි මේ පැත්ත පෙරලලා බලනවා. පිළිතුර දුන්නම් පස්සේ මහා මායා දේවිය හම්බෙනවා එක තරුවක්. ඒ තරුව අර දරුවට ළඟ තියාගන්න අපි දෙනවා. ඊට පස්සේ ඊළඟ දරුවගේ අවස්ථාව. එයත් අර විදිහටම දාදු කැටේ උඩ දානවා. එයාගේ ප්‍රශ්නය අනිත් දරුවා අහනවා. ඊට පස්සේ නැවත මාරු කරගන්නවා. නැවත මාරු කරගෙන වැටෙන අංකය අනුව මේ කොටු දිගේ ඉදිරියට යන්න ඕන. එතකොට
අංක 30 ළඟටම ගියාට පස්සේ මුලින්ම ගේම් එක දිනන කෙනා, ඒ කියන්නේ ගේම් එක අවසන් කරන කෙනා තමයි මේකේ ජයග්‍රාහකයා වෙන්නේ. ඒ වගේම ඒ කෙනා වැඩිම තරු ප්‍රමාණයක් සහ වැඩිම ත්‍යාගී මුදලක් ලබා ගන්න ඕන. එතකොට ප්‍රශ්නය සංකීර්ණ වෙන්න ලැබෙන තරු ප්‍රමාණය වැඩි වෙනවා, ලැබෙන මුදලේ අගය වැඩි වෙනවා. ඉතින් මේ විදිහට ටික දවසක් මේ ක්‍රීඩාවේ යෙදෙනකොට මේ ප්‍රශ්න පත්‍රය දරුවන්ට හුරු වෙනවා. ඊට පස්සේ මේ පිටිපස්සේ තියෙන මෙන්න මේ QR එක ස්කෑන් කරලා මේකේ level 2 එක දරුවන්ට ලබා ගන්න පුළුවන්. ඒ ප්‍රශ්න පත්‍රයත් හුරු වුණාම තව ප්‍රශ්න පත්‍රයක් ලබා ගන්න පුළුවන්. මේ විදිහට 2 වසර 3 වසර සඳහා ප්‍රශ්න පත්‍ර 5 බැගිනුත් 4 වසර 5 වසර සඳහා ප්‍රශ්න පත්‍ර 10 බැගිනුත් දරුවන්ට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි පාසලේදී කරන වෙනත් පේපර් එකකටත් අපිට වෙනත් ප්‍රශ්න පත්‍රයකටත් මේ ක්‍රමය පාවිච්චි කරලා දරුවන්ට ආසාවෙන් ඉගෙන ගන්න, ආසාවෙන් ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න මේ උපකරණ කට්ටලේ භාවිතා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට ඔබේ දරුවට මෙන්න මේ වගේ මේ සියල්ලම අඩංගු උපකරණ කට්ටලයක් තමයි ලැබෙන්නේ. 2 වසරේ දරුවෙක් මේ උපකරණ කට්ටලය ගත්තොත් එයාට 5 වසරට යනකම් මේක භාවිතා කරන්න පුළුවන්. විශ්වවිද්‍යාල නවනිපැයන්කරුවන්ගේ සංගමේ සමාජිකයන් විසින් මේ නිර්මාණය කරපු උපකරණ කට්ටලය මේ වන විට මුළු ලංකාව පුරා පාසල් වලට හඳුන්වා දීමේ වැඩසටහනක් විදිහට තමයි අපි ඔබේ පාසලටත් මේක හඳුන්වා දුන්නේ. ඉතින් අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ළමයි ගොඩාක් අකමැත්තෙන් පාඩම් කරන චක්‍රයේ ගුණන වගුව ආසාවෙන් මතක තියාගන්න එක සහ ළමයි අනිවාර්යෙන් 2 වසරේ ඉඳලම ප්‍රශ්න පත්‍ර වලට හුරු වෙන්න ඕන, ශිෂ්‍යත්ව විභාගයට නොබියව මුහුණ දෙන්න. ඉතින් මේ ප්‍රශ්න පත්‍ර වලට හුරු වෙන එක ළමයිට ලොකු අභියෝගයක්. ඒ දේවල් දෙකම ක්‍රීඩාවක් විදිහට ආසාවෙන් ළමයිගේ මනසට බරක් නොවි සිදු කරගන්න විදිහක් තමයි අපි මේ උපකරණ කට්ටලෙන් ළමයිට ලබා දීලා තියෙන්නේ. ඉතින් ප්‍රායෝගික අධ්‍යාපනයත් තුලින් ළමයිගේ දැනුම දියුණු කරගන්න පුළුවන් උපකරණ කට්ටලයක් මේ උපකරණ කට්ටලය. ඔබේ දරුවාගේ අනාගතය සාර්ථක කරගන්න, දැනුම වර්ධනය කරගන්න මේ වගේ දේවල් අපි ඉදිරියටත් හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබට ජය. ස්තුතියි.